සුසුමේ වෙලි හුණුසුම් වෙවි වස්සානයේ අපලං හැටි හිරිමල් හිතේ හීනයක් වගේ හීනයක්ද ගීතයක්ද මේ ජීවිතේ ඔබ පෙරදා ආදරෙන් මාලගින් නොහැටි. හායි වෙල්කම් ටු මයි චැනල්. මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් කියලා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම මගේ දුවගේ බර්ත්ඩේ එක දවසේ අපි කරපු දේවල් ෂෙයා කරගන්න තමයි හිතුවේ. දුවගේ බර්ත්ඩේ එක අප්‍රේල් 13. බලන්න මම වීඩියෝ එක දාන්න කොච්චර පරක්කු කරලාද කියලා. මේ වගේ අවුරුද්දේ මුල ඉඳන් දාන්න තියෙන වීඩියෝස් ගොඩක් තියෙනවා මං එකතු කරගෙන. වැඩත් එක්ක ඉතින් ටිකක් පරක්කු වෙනවා. අවුරුදු දවස් කියන්නේ දන්නවනේ වැඩ වැඩි. අපි වෙනදට අවුරුදු 5 වෙලා තමයි දුවගේ බර්ත්ඩේ එක නිදහසේ ගන්නෙ. ඒත් මේ පාර එයාට එයාගේ බර්ත්ඩේ එක හරියටම ඒ දවසේම ගන්න ඕනි කිව්වා. මම කේක් හදන නිසා මගේ හිතේ තිබුණේ නම් එයාට ෆිගර්ස් 2-3ක් දාලා කේක් එකක් හදන්න තමයි. ඒ වුණාට එයාට ඕන උනේ චොක්ලට් කේක් එකක්. මොකද එයා චොක්ලට් කේක් වලට හරිම ආසයි. ඉතින් ෆිගර්ස් දාලා කේක් එකක් හදන්න උනේ නැති දුකට මම ඉතින් උදේ කිරිබත් වලින් මිකී මවුස් කෙනෙක් හැදුවා. එයා ඒ මිකී මවුස් කිරිබත් එකට හරියට කැමති වුණා. මම ඊට කලින් දවසේ රෑ චොක්ලට් කේක් එක බේක් කරලා තිබ්බා. මොකද ඒක අපිට ලේසියිනේ. ඒ නිසා සුසුමේ වෙලි හුණුසුම් වෙවි වස්සානයේ අපලං හැටි හිරිමල් හිතේ හීනයක් වගේ හීනයක්ද ගීතයක්ද මේ ජීවිතේ ඔබ පෙරදා ආදරෙන් මාලගින් නොහැටි එහි සම පුතා කියපු විදිහට තමයි මේ පාර එයාගේ කේක් එක මම ඩිසයින් කරේ. මං හිතන්නේ ඊගාව පාර වෙනකොට එයා තනියම එයාගේ කේක් එක ඩිසයින් කරගනි. මොකද එයා මම කරන වැඩ බලාගෙන ඉන්නවනේ. ඉතින් ඒ හින්දා එයාටත් ඒ වැඩ චූටි කාලේ ඉඳන්ම පුළුවන්. අපි මේ ෆොටෝස් ටික ගන්න කුරුවිට එක්නැලිගොඩ පාරේ තැනකට තමයි ගියේ. ඉතින් එතන ලස්සන view එකක් තියෙනවා. ඉතින් අපි ලස්සන ෆොටෝස් ටිකක් ගත්තා, වීඩියෝ කරා. මගේ මල්ලිත් මේ වැඩේට උදව් කරන්න ආවා. එදා දවසේ ඉතින් අපි ඒ වැඩ ටික ඉක්මනින්ම කරගෙන ගෙදර ආවා. මොකද පහුවදා අවුරුදු මට කරන්න ගොඩාක් වැඩ තිබ්බා. ඉතින් ඒ හින්දා පුතාට ඕනි විදිහට ඒ වැඩ ටික කරගෙන අපි ආවා. ඉතින් තවත් වීඩියෝ එකකින් අපි හම්බෙනකන් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. සුසුමේ වෙලි හුණුසුම් වෙවි